Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද අරන් ඇවිත් තියෙන්නේ ලෝකක් ප්‍රකට BTS ගැන ලස්සනම ලස්සන වීඩියෝ එකක්. එහෙනම් ආමිලා වෙනුවෙන්මයි මේ වීඩියෝ එක ගෙනාවේ. එහෙනම් බලමු මේ වීඩියෝ එක. ඉතින් මුලින්ම මේ group එකේ leader තමයි RM. RM ගැන කියනම නම් මෙයාගේ ඇත්තම නම තමයි Kim Namjoon. ඉතින් මෙයා තමයි main rapper. ඒ විතරක් නෙමෙයි මෙයාගේ birthday එක සෙප්තැම්බර් 12. දැන් මේ වෙද්දි මෙයාට අවුරුදු 31ක් වෙනවා. ඉතින් මෙයාගේ නික්නේම් එක තමයි රැප් මාස්ටර්. ඉතින් ඊළඟ මෙම්බර් තමයි ජින්. ඉතින් මෙයාගේ රියල් නේම් එක කිම් සක් ජින්. ඉතින් මෙයා වෝකාලිස් කෙනෙක්. මෙයාගේ බර්ත්ඩේ එක දෙසැම්බර් 4. ඉතින් මෙයාට දැනට අවුරුදු 33යි. ඉතින් මෙයාගේ නික්නේම් එක තමයි වර්ල්ඩ් වයිඩ් හැන්සම්. ඉතින් ඊළඟ මෙම්බර් තමයි වී. ඉතින් මෙයාගේ රියල් නේම් එක කිම් ටී හං. ඉතින් මෙයා තමයි මේකේ විෂුවල්. ඉතින් මෙයාගේ උපන්දිනය තමයි දෙසැම්බර් 30. ඉතින් මෙයාට දැනට වයස අවුරුදු 30යි. ඉතින් මෙයාට නික්නේම් එකක් තියෙනවා වින්ටර් බෙයර් කියලා. ඉතින් ඊළඟ මෙම්බර් තමයි ජිමින්. ඉතින් මෙයාගේ රියල් නේම් එක පාක් ජිමින්. ඉතින් මෙයා මේන් ඩාන්සර්. ඒ විතරක් නෙමෙයි මෙයාගේ බර්ත්ඩේ එක තමයි ඔක්තෝබර් 13. මෙයාට දැනට අවුරුදු 30ක් වෙනවා. ඉතින් මෙයාට soft voice එකක් තියෙනවා and මෙයාගේ නික්නේම් එක තමයි බේබි මෝචි. ඉතින් ඊළඟ මෙම්බර් තමයි ජේහොප්. ඉතින් එයාගේ රියල් නේම් එක ජං හොසක්. ඉතින් මෙයා මේන් ඩාන්සර්. ඉතින් මෙයා රැප් කියන්න ගොඩක් දක්ෂයි. ඉතින් මෙයාගේ බර්ත්ඩේ එක තමයි ෆෙබ්‍රුවරි 18. ඉතින් මෙයාට දැනට අවුරුදු 32යි. ඉතින් මෙයාගේ නික්නේම් එක තමයි සන්ෂයින්. ඉතින් ඊළඟ මෙම්බර් තමයි සුගා. ඉතින් මෙයාගේ රියල් නේම් එක තමයි මින්යුන්ගි. ඉතින් මෙයා තමයි රැප් ප්‍රොඩියුසර්. ඉතින් මෙයාගේ බර්ත්ඩේ එක මාර්තු 9. ඉතින් මෙයාට දැනට වයස අවුරුදු 33යි. ඉතින් මෙයාට අගස්ටි කියලාත් කියනවා. ඉතින් යන්න හදන්නේ අපි අන්තිම මෙම්බර්ට. ඉතින් අන්තිම මෙම්බර් තමයි JK. එහෙම නැත්නම් ජංකුක්. ඉතින් මෙයාගේ රියල් නේම් එක ජියොන් ජංකුක්. ඉතින් මෙයා මේන් වෝකාලිස්ට් විදිහට හඳුන්වනවා. ඉතින් මෙයා තමයි මෙතනින් යංගස්ට්ම. ඉතින් මෙයාගේ බර්ත්ඩේ එක සැප්තැම්බර් 1. ඉතින් මෙයාට අවුරුදු 29යි. ඉතින් මෙයාට ගෝල්ඩන් මැක්නේ කියලා කියනවා. ඉතින් මෙයා තමයි මගේ බේස්. ඉතින් ඔයාගේ බේස් කවුද කියන එකත් අපිට කමෙන්ට් කරන්න. ඉතින් මේ හත් දෙනාටම ටෙඩියෝ එක ගානේ ඉන්නවා. ඉතින් මෙයාලට කියන්නේ BT21 කියලා. ඉතින් මේ ඉන්නේ ඒගොල්ලෝ. ඉතින් දැන් අපි ඊළඟට යන්නේ මේගොල්ලෝ ගොඩක් ෆනි. ඔයාලා ඒක දන්නවා. ඉතින් මෙයාලගේ ෆනි මොමන්ට්ස් ටිකක් තමයි මේ තියෙන්නේ. මෙතන ගොඩක් නැහැ. ඉතින් ෆනි මොමන්ට්ස් වලට කැමති අයත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ෆනි මොමන්ට් වීඩියෝ එකක් උඩට අරන් එන්නම්. Oh my god. හරි ඉතින් මං හිතනවා ඔයාලා ෆනි මොමන්ට්ස් එන්ජොයි කරන්නද කියලා. ඉතින් ඔයා දන්නවා BTSලා බෑන්ඩ් එකක් කියන එක. ඉතින් ඒගොල්ලෝ ලස්සන සින්දු ගොඩක් කරලා තියෙනවා. ඉතින් මේගොල්ලන්ගේ ප්‍රසිද්ධම සින්දු දෙකක් තියෙනවා. එහෙනම් අපි මේ සින්දු දෙක මොනවද කියලා තමයි ඊළඟට බලන්න යන්නේ. ඉතින් මේගොල්ලන්ගේ songs lovers ඉන්නවා නම් අනිවාර්යෙන් පළවෙනි කමෙන්ට් එකක් දාන්න. එහෙනම් බලමු සින්දු. Smooth like butter, like a criminal undercover. Don't pop like. Because I'm easy tonight. Suits me, bring back. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ සින්දු දෙක තියෙන්නේ. ඉතින් මේ දෙක තමයි මෙයාගේ පොපියුලර්. එහෙනම් අපි යමු ආමි විදිහට මේ ගැන කතා කරන්න. ඉතින් ආමි කෙනෙක් කියන්නේ BTS ලගේ ගොඩාක් වටින දෙයක් කියලා මම හිතනවා. යාළුවෝ ලස්සන සින් කරන්න පුළුවන් හොඳ බෑන්ඩ් එකක්. ඉතින් ඔයාත් ආමි කෙනෙක්ද කියන එක පල්ලෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් අද වීඩියෝ ගැන ඔයාලා මොනවද හිතුනේ? ඔයාලා දෙයක් ඉගෙන ගත්තද? මේ වීඩියෝ එක හොඳයිද නරකයිද? මේ හැම කමෙන්ට් එකක්ම අපිට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට කියන්න ඕන ඔයාලා මේ මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි like කරලා අනිවාර්යෙන්ම අපිව share කරලා පිටක දිගටම එකතු වෙලා ඉන්න. තවත් ලස්සන වීඩියෝස් ගොඩකින් ඔයාලට අරන් ඉන්න. ඉතින් ඔයාලට තවත් ඕන වීඩියෝස් බලන්න කමෙන්ට් කරන්න. ඒවත් අරන් එන්න. ඉතින් ඔයාලා තම කෙනෙක්ද කියන එක කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. bye bye.